the smallest voices, they can make it major. I got my boys with me, at least those in favor. If we don't meet before I leave, I hope I'll see you later. Hello everyone. ඔන්න අදත් අපි තවත් vlog එකකින් මම ඔයාලව හම්බෙන්න ආවා. ඉතින් අදත් ඇවිල්ලා මේ faculty දවසක් තමයි මාත් එක්ක share කරගන්න වෙන්නේ ඔයාලට. ඉතින් අද දැන් උදේ 8ට විතර ඇති. අපි 7:00 විතර ඉඳන් ඇවිල්ලා ඉන්නවා. අදත් අපිට discussions වගේක් තියෙනවා සර්ත් එක්ක. අපි ඔක්කොම ළමයි ඇවිල්ලා ඉන්නවා සර්ගේ. බලමු කොහොමද දවස් ගෙවෙන්නේ කියලා. මම මේ දැන් department එකට ආවා විතරයි. ජනවාරි 20 ගානක් කොහොමරි තාම අපේ අනිත් අයගේ ප්‍රොපෝසල් ඇක්සෙප්ට් කරන ගමන් ඉන්නේ. අද ෆයිනල් එක කිව්වා යාළුවගේ. ඔන්න සෑහෙනම කාලෙකින් තමයි ව්ලොග් එකක් අරන් එන්නේ. මේ වීඩියෝ එක මම වීඩියෝ කරේ මං හිතන්නේ මේ අවුරුද්දේ මුල. ඒත් අද වෙද්දි අවුරුද්දෙන් භාගයක්ම ගෙවිලා ගිහිල්ලා. ඉතින් කාලය කොච්චර වෙනස් වෙනවද කියනවා නම් මේක වීඩියෝ කරද්දි මම හිටියේ යුනිවර්සිටි එකේ. හැබැයි මේක මම දැන් එඩිට් කරනකොට මම ඩිග්‍රී එක කම්ප්ලීට් කරලාත් ඉවරයි. හලෝ උදේම ඇවිල්ලා වැඩ. තාම මම හිතන්නේ කවුරුත් ඉන්නවද දන්නේ නැහැ. කවුරු හරි ඩිස්කෂන් එකේ one on one meetups තමයි තියෙන්නේ. මමත් වැඩ පටන් ගන්නයි හදන්නේ. මේ ඇවිල්ලා අපේ යුනිවර්සිටි ලයිෆ් එකේ ලාස්ට්ම චැප්ටර් එක. ඒ කියන්නේ අපේ රිසර්ච් සෙමෙස්ටර් එක. ඇත්තටම කිව්වොත් මේ නම් රිසර්ච් එකේ මුල්ම කාලේ. එතකොට මගේ රිසර්ච් එක මම ටිකක් කරන් ගිහිල්ලා තිබුණේ පොඩක් කලින් පටන් ගත්ත නිසා. ඒත් මේ අනිත් හැමෝගෙම ප්‍රපෝසල් දෙන කාලේ තමයි මේ. කවදාම හරි ලස්සන මෙමරියක් වෙයිනේ කියලා නිකමට ගත්ත වීඩියෝ එකක් තමයි මේ. ඇත්තටම මේ දවසේ තමයි මෙයාලගේ රිසර්ච් ටයිටල්ස් ඔක්කොම අප්‍රූව් කරලා ප්‍රපෝසල්ස් බාරගත්ත දවස. මේ බලන්න ඇවිල්ලා එළියට වෙලා හිටන් ඉන්නවා සර්. මොකක්ද ඔයා කියන්නේ ඔයාලා? අන්තර්ජාලය මම මෙහෙම වොයිස් එකම එක්ක දාන්නේ. වීඩියෝ කරන්න එපා දාන්න එපා කියලා බොරුවට තර්ජනය කරාට මන් දන්නවා අන්තිමට අපිට බලන්න මෙච්චරයි ඉතුරු වෙන්නේ කියලා. මං වගේම ඔයාලත් මේ මතක ආය ආය හරි ආසාවෙන් බලනවා කියලාත් මන් දන්නවා. ඉතින් ඔන්න පරිස්සමෙන් මේ මතක මං අරන් තිබ්බා. සුපර්වයිස් කරන්න හැමෝම ඇතුළට ගත්තා. දැන් ඊළඟ යන්නේ මම බලමු ගිහලා මොනවද කියන්නේ කියලා. 7යි ගානකට 8යි ගානට වගේ ආවට පස්සේ දැන් හවස 4:00යි. දැන් තමයි මගේ වැඩේ ඉවරත් නැහැ. මම ඊටු ටික හොස්ටල් එකට කියලා කරනවා. දැන් මොකද ෆැකල්ටි එක වහනවා. මම මේ යන්නයි හදන්නේ. ඉතින් ඔන්න ඔහොමයි මුළු දවසම හෙම්බත් වෙන රිසර්ච් දවස් අපේ ගත වෙලා ගියේ. අද වෙනකොට ඔය මහන්සිය ප්‍රතිඵලත් අපි අරන් ඉවරයි. නෑ ඔක්කොම වැඩ ඉවරලා ගිහිල්ලා ස්ටුඩන්ට්ස් ලගෙන් මං හිතන්නේ මං තමයි අද අන්තිමයා. අද විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට මං තමයි අන්තිමට යන්නේ. සතියේ දවස්වල විතරක් නෙවෙයි වීකෙන්ඩ්ස් වලත් ඇවිල්ලා අපි එක දිගට වැඩ කරා මේ රිසර්ච් එක වෙනුවෙන්. ඒක නම් පුදුම තරම් කට්ටක් ළමයි. අදත් ඉතින් මට වැඩ දවසක්. ඔයාලා නම් මං වගේ වෙන්න එපා. වැඩ කරාට වෙලාවට කන්න බොන්න. හරිද? ඔන්න දැන් මං උදේ 7යි ගානට වගේ ඉඳන් ෆැකල්ටියට ආවේ. ඒත් තාම මොකද කාලා නැහැ. ඉතින් දැන් කැන්ටින් එකට යනවා නම් මොනවද කන්න තියනවද කියලා බලන්න. මං විතරක් නෙවෙයි අපේ හැමෝටම කන්න බොන්නවත් වෙලාවක් හරි හමන් විදිහට නැති තරමට බිසි වෙච්ච සෙමෙස්ටර් එකක් තමයි රිසර්ච් සෙමෙස්ටර් එක. ඇති. ඔන්න දැන් තමයි පොඩ්ඩක් හොස්ටල් එකට ඇවිල්ලා. මම චුට්ටක් රිලැක්ස් එකේ ඉන්නවා. ඊට පස්සේ ඒ දවසම තාම කෑවේ නෑනේ. දැන් කෑම එකක් ගෙනත් අරන් ආවා. ඒක කාලා එහෙම අද දවස් විතර වල ටිකක් පටන් ගන්නවා. ගතවනේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේවා තමයි තියෙන්නේ. මොනවද කියලා මට අඳුරගන්නත් කොහොමද? චිකන් and තව මොනවද තියෙනවා. බඩගිනි කමු. මොනවා හරි කමන්නේ කමු දැන් හොඳටම බඩගිනි. ෆයිනල් ඉයර් රිසර්ච් එකට මම කරේ ලැබොරේටරි ට්‍රයල් එකක්. ඒ නිසා මට ඇක්සස් තිබ්බේ ලැබ් එකට ෆැකල්ටි එක ඕපන් කරන වෙලාවෙ ඉඳන් ක්ලෝස් කරන වෙලාව වෙනකම් විතරයි. ඒත් මගේ අනිත් යාළුවෝ හැමෝම ෆීල්ඩ් ට්‍රයල්ස් කරේ. ඉතින් එයාලා හොස්ටල් ඇවිල්ලා තාය වෙනම ඉඳලා ඊට බහලා යනකොට ෆීල්ඩ් එකට යන්න ඕනේ වැඩ කරන්න.
ඉතින් මේ මගේ දෙවනි රූම ටික වගේ අපේ එහා කාමරේ යාළුවෝ සෙට් එක. මම මෙයාලා එක තමයි වැඩිපුරම කැම්පස් කාලේ ඇවිදලා ඇත්තේ. ඉතින් මේ ඉන්නේ ඈන් ඉතින් අපිට ඕන තේ හදලා දෙන්නයි හදන්නේ. අනේ මේව බලද්දි දැන් දුක හිතෙනවා. මොකද අපි හොස්ටල් එකෙන් පර්මනන්ට්ලි වැකේට් වුණා විතරයි. ඉතින් මේ තමයි හොස්ටල් ඉද්දි අපේ ඩේලි ලයිෆ් එක. දවසම ෆැකල්ටි එකේ වැඩ කරලා ආවම හවසට රූම හදලා දෙන තේ එකක් බීලා පොඩි කඩජෝරුවක් කාලා පොඩි කයියක් දාලා එහෙම තමයි අපේ හොස්ටල් ජීවිතේ ගත වුනේ. You hard එක ඔයා. නෑ මම දැන් නෑ. දැන් නාලාවේ. දැන් තමයි ක්‍රීම් ගාලා ඉවරුනේ. ඇඟේ නෑ. ඇඟේ නෑවේ. ඇඟේ නෑ මම අද ඊට පස්සේ ෂෝක් එක මෙහෙම අරන් යනවා. දිවසානයකට ගන්නකො. ලස්සනට ඉන්නවා. දිවසානයකට කොල්ල. චුට්ටි ජෙන්ට් වැඩක්. Oh my god. නෑ. සීනියද? ඉවරද? මේකෙන් දාන්න මේ ගොඩ තියෙනවනේ. මම ඇත්තටම මෙයාලගේ කාමරේ මේ අතිරික්ත සමාජිකයා වගේ. ගොඩක් වෙලාවට එයාලා එක්ක එකට ඉඳලා තියෙනවා. හැමතැනම ඇවිදින්නේ එයාලා එක්ක. ඉතින් කවදාවත් ඉතින් ජීවිතේට අමතක වෙන්නේ නැති යාළුවෝ සෙට් එකක්. යාළුවෝ නෙමෙයි ඉතින් එයාලා දැන් පවුලෙම කොටසක් වගේ. මතක් වෙනකොට හොස්ටල් කතන්දරේ ඉවරයි. ඉතින් මේ යාළුවා අය මෙහෙම එකට ඉන්නේ නැහනේ කියලා පුදුම තරම් දුකක් හිතෙන්නේ. අන්තිමට බදාගෙන බායි කියලා ආපු දවසේ කියා ගන්න වචන හරිම දුකයි. දැන් මතක් වෙද්දිත් දුකයි. එහෙම තමයි ඉතින් ජීවිතේ ඉස්සරහට යද්දි. ඒ වුණාට මේවා දකිද්දි ඉතින් මතක් වෙනවා අපේ ටිපිකල් හොස්ටල් හවස්වරු. තේක බීලා ගෙදරින් කෝල් එකක් ආවම ගෙදරට කැමරා නැහැ කියලා කම්ප්ලේන් කරලා එහෙම ඉඳගෙන කැන්ටිමාගේ බත් එකක් ගෙනල්ලා හැමෝම බෙදාගෙන කාලා ඔහේ පැය ගණන් කියව ඉඳලා ඒ ගත කරපු දවස් පුදුම තරම් සුන්දරයි. ඉතින් මෙහෙම එකතු කරගත්ත තව මතක ගොඩක් තියෙනවා. පුළුවන් වෙලාවට මම ඒක මගේ ඩිජිටල් මෙමරි බුක් එකට අප්ලෝඩ් කරනවා. අර කතාවක් තියෙනවානේ තරුණ කාලේ කියන්නේ දෙපාරක් තිරගත වෙන්නේ නැති චිත්‍රපටයක් කියලා. ඒක නම් ඇත්තටම ඇත්ත. අපේ මුළු නිකන් තරුණ කාලෙම වගේ අපි ගත කරේ මේ කැම්පස් එකේ මේ හොස්ටල් එකේ බිත්ති අතරේ. මේ මතක අපි මරණකම්ම කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි ෆොටෝ එකක් දැම්මත් අපිට කලින් හිටිය අක්කලා අයියලා ඒව දකිනකොට මේ එයාලටත් මතක් වෙනවා එයාලගේ කැම්පස් කාලේ එයාලගේ හොස්ටල් ජීවිතේම. ඉතින් කවදා හරි මේක බලන නංගිලා මල්ලා තවුට් වෙන දවසක ඔයාලටත් මතක් වෙයි. ඉතින් ඒ වගේ තව සුන්දර මතකයක් අරන් එනකම් මත සම්බන්ධයි. හරි සමෙන් සතුටෙන් ඉන්න.